සහෝදරවනි අද අපේ සමාජයේ දෙමව්පියන්ට සලකන එකේ ප්‍රතිඵලය අපේ ඇස් ඉදිරිපිට දැක ගන්න පුළුවන්. අද වැඩිහිටි නිවාස වැඩි වෙලා. අද ලෝකයේ වැඩිහිටි නිවාස එන්න ශීඝ්‍රයෙන් වැඩි වීගෙනම යනවා. ලෝකයේ පරිශ්‍රණය කියනවා අද ලෝකයේ වැඩිහිටි නිවාස එල්ඩර්ස් හෝම් 60000ක් තියෙනවා. තවත් පරිශ්‍රණයක නිගමනය තමයි උන් අවසාන ප්‍රතිඵලය කියනවා 86778ක් වැඩිහිටි නිවාස මේ ලෝකයේ තියෙනවායි කියලා. ඒකෙන් 2000ක්ම තියෙන්නේ ඉන්දියාවේ. ගෞරවනීය සහෝදරවරුනි මා දාවල් වැඩිහිටියනි පොඩ්ඩක් හිතලා බලන්න අම්මටයි තාත්තටයි දෙමෝපියන්ටයි උදා වෙලා තියෙන తත්වය. ඔවුන් අන්ත අසරණ භාවයටපත් වෙලා ඔවුන්ව බලා ගන්න කවුරුත් නැහැ. සහෝදරවරුනි ඒ වගේ මේ ලංකාව බැලුවනම් මේ ලෝකයේ මං කියපු එක ලංකාවේදී ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ඔවුන් විසින් ගත් පරිශ්‍රණයේදී ඔවුන්ගේ නිගමනය තමයි ලංකාවේ 2017 දී 255ක් තිබ්බා. වැඩිහිටි නිවාස 255ක් තිබ්බා. ඊට පස්සේ ජපාන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඒජන්සි JICA කියන ආයතනය විසින් ඔවුන්ගේ පරිශ්‍රණයේ 2019 දී ඔවුන්ගේ නිගමනය පවසනවා ඔවුන්ගේ පරිශ්‍රණයේ ප්‍රතිඵලය තමයි 2017 දී 255ක් තිබ්බ එක 2019 දී 327 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අපේ සමාජය දෙමෝපියන්ට සලකන ආකාරය තමයි මේක. කාලයක් මුස්ලිම් වරුන් අපි ආඩම්බර වුණා. ලංකාවේ කොහෙවත් මුස්ලිම් වරුන් පවත්වන වැඩිහිටි නිවාස නැහැ කියලා. මට මතකයි අවුරුදු 15කට කලින් ඒ කිව්වේ මං මදරසාවට ගිය 2010 දී. ඒකට කලින් හසන් ෆරීද් මෞලවිතුමා බයාන් එකක පැවසුවා ලංකාවේ මුස්ලිම් වරු හැටියට අපි සන්තෝෂ වෙන්න ඕනේ ආඩම්බර වෙන්න ඕනේ ලංකාවේදී කොහෙවත් දෙමෝපියන් වැඩිහිටි නිවාස මුස්ලිම් වරුන් පවත්වන ඒවා නැහැ කියලා. අද ඒක වැරදි. එදා ඔහු කියපු දේ අද වැරදි වෙලා. ඇයි ලංකාවේදී මුස්ලිම් වරුන් විසින් පවත්වන වැඩිහිටි නිවාස අද තියෙනවා 6 ඉඳලා 12 වෙනකන් ගණන් කරන්න පුළුවන්. මුස්ලිම් වරුන් විසින් පවත්වන මුස්ලිම් අම්මා තාත්තලා විතරක් ඉන්න මුස්ලිම් අම්මා තාත්තලා ඒ වැඩිහිටි නිවාසයේ ගෙන දාපු වැඩිහිටි නිවාස 6 ඉඳලා 12 වෙනකන් ඉන්නවා. අවුරුදු 15ක් ඇතුළත. රත්මලානේ තියෙනවා, මාකෝල තියෙනවා, කොළඹ එකක් තියෙනවා, කාතාංගුඩේ එකක් තියෙනවා. ඒ වගේ 6 ඉඳලා 12 වෙනකන් ගණන් කරන්න පුළුවන් වැඩිහිටි නිවාස මුස්ලිම් වරුන් විසින් මුස්ලිම් අම්මා තාත්තට පවත්වන වැඩිහිටි නිවාස. සහෝදරවනි පොඩ්ඩක් හිතලා බලන්න මුස්ලිම් වරුන්ගේ තත්ත්වය කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. මුස්ලිම් සමාජය කොතරම් පිරිහීමකට ලක් වෙලා තියෙනවද කියලා. අම්මා තාත්තට කොතරම් අසාධාරණයක් කරනවද කියලා. සහෝදරවනි අම්මා තාත්තා රජෙක් වගේ රැජිනක් වගේ ජීවත් වෙන්න ඕන අය. සැප පහසුවෙන් ජීවත් වෙන්න ඕන අය. ඔවුන් මෙහෙම වැඩිහිටි නිවාසයක කාත් කවුරුත් ඔවුන්ව බලාගෙන නොමැති තැනක අපායේ විඳින දුක් විඳලා බොහෝ දුක් මහන්සි වෙලා බොහෝ දුක් කරදරවලට මුහුණ දීලා යන්න තැනක් නැතිව කතා කරන එක්කෙනෙක් නැතිව තමන්ගේ අවශ්‍යතාවල් පවසා ගන්න බැරිව කොච්චරක්නම් දුක් විඳිනවා ඇතිද? ඒ කවියේ එදා ඒ දරුවා මොකද කරේ? මැනලා දුන්න වී ටිකක්. අද අපේ දරුවා මොකද කරන්නේ? ගණන් කරලා දෙනවා සල්ලි ටිකක් මේ වැඩිහිටි නිවාසයට. දෙකම සමානයි සහෝදරවරුනි. දෙකම සමානයි. සහෝදරවරුනි මෙච්චර දුක් විඳින්න උන් කල වරද මොකද්ද? අම්මා තාත්තා කරපු වරද මොකද්ද? මාස 10ක් අපිව කුසේ තියාගෙන තියපු එකද? මාස 10ක් අපිව කුසේ දරපු එක වැරදිද? එසේ නැත්නම් මරණයත් ජීවිතයත් අතර සටන් වැදිලා අපෝ මේ ලෝකයට බිහි කරපු එකද වැරදි? එහෙම නැත්නම් එයාගේ ලේ කිරිකර අපිට පෝපු එක වැරදිද? ඔවුන් කළ වරද මොකද්ද සහෝදරවරුනි? එසේ නැත්නම් ඒ පියා දුක් මහන්සි වෙලා අපි වෙනුවෙන් උපයලා අපේ ආශාවන්
එකින් එක බලලා ඉටු කරලා දීපු එකද? ගෙදර ළමයෙක් ආවනම් ඒ පියා හිතන්නේ ගෙදරට අලුත් සමාජිකයෙක් ආවා. දැන් මං කරන ඉපයීම තව වැඩි කරගන්න ඕනේ කියලා හැමදාම උදේ ඉඳලා හවස වෙනකන් ඉපයපු ඒ තාත්තා, වැඩ කරපු ඒ තාත්තා දැන් ළමයා ඉපදුනායින් පස්සේ මොකද කරන්නේ? ඕවර් ටයිම් කරනවා. ඇයි? ළමයාගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ඕනේ කියලා. ආදරණීය පුතාගේ අවශ්‍යතාවයන් කිසි අඩුවක් වෙන්න හොඳ නැහැ කියලා. මහන්සි වෙලා දුක් කරදර වෙලා අවුව බැලුවේ නැහැ. වෙස්සේ තැමි ගියා, ලෙඩ වුණා, අසනීප වුණා, උණ හැදුනා, පැනඩෝල් දෙකක් බීලා ගියා වැඩට. නිවාඩු ගත්තේ නැහැ. ඇයි? දරුවව කොහොම හරි හොඳ ආකාරව බලා ගන්න ඕනේ. ඒ දරුවා කොහොම හරි හොඳ ආකාරව හැඩදැඩි කරලා හොඳ ළමයෙක් හැටියට සමාජයට දෙන්න ඕනේ කියන එකම චේතනාවෙන් ඒ තාත්තයි ඒ අම්මයි කටයුතු කරා. සහෝදරවනේ, ඔවුන් කළ ඒකද වැරද්ද? ඔවුන් කළ ඒකද වැරද්ද? අපි අම්මයි තාත්තයි වැඩිහිටි නිවාසයට දාන එකට. සහෝදරවනේ, දරුවෙක් ප්‍රසූත කරන එක, දරුවක් මේ ලෝකෙට බිහි කරන කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මෙතන විවාහ වෙච්ච අය තියෙනවා නම් ඕගොල්ලෝ ප්‍රයිවට් හොස්පිටල් එකක ඔබගේ දරුවාව බිහි කළා නම් ඔබට ඒ අවස්ථාව බලා ගන්න පුළුවන් ලංකාවේදී. ඔබ බිරිඳ සමග දරුවාව බිහි කරනකොට ළඟ ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔබ දැකලා ඇති, ඔබ විඳලා ඇති ඒ ඔබගේ බිරිඳ කොච්චරක්නම් දුක් විඳලා, කොච්චරක්නම් වේදනාවකින් එම දරුවව මේ ලොවට බිහි කරාද කියන එක. සහෝදරවනේ, ඒ වේදනාව තමයි මගේ අම්මා මාව මේ ලෝකයට බිහි කරනකොට අත්විඳේ. ඒක අපිට තේරෙන්නේ නැත්තේ. බිරිඳගේ වේදනාව තේරෙනවා, අම්මගේ වේදනාව තේරෙන්නේ නැහැ. ඇයි? සහෝදරවනේ, අම්මා අපිව කුසේ දරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි.